ඔයා ටොප් ජොබ්ස් ඇප් එක පළමු වතාවට ඕපන් කරන කෙනෙක් නම් ඔයාට ඇප් තීම් එක තෝරගන්න වෙනවා. ලයිට් මෝඩ්, ඩාර්ක් මෝඩ් වගේම සිස්ටම් ඩිෆෝල්ට් තියෙන තීම් එක ලෙස තෝරාගන්න ඔයාට පුළුවන්. භාෂාව වෙනස් කර ගැනීමට ඉහත දකුණු කෙළවරේ තියෙන ලැන්ග්වේජ් බටන් එක ක්ලික් කරන්න. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ඔයාට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සමගම ඇති ටීම් සිලෙක්ෂන් බටන් එක මගින් ඇප් තීම් එක ඔබට අවශ්‍ය පරිදි පසුව තෝරා ගැනීමට හැකියාව තියෙනවා. ඔබට අවශ්‍ය ජොබ් කැටගරිස් ෆේවරිට් ලිස්ට් එකට ඇඩ් කිරීමට ඒ ජොබ් කැටගරි එක මත ටච් ඇන්ඩ් හෝල්ඩ් කිරීම මගින් හැකියාව පවතිනවා. තවද ජොබ් කැටගරීස් ෆේවරිට්, most viewed සහ ඇල්ෆබෙටිකල් ඕඩර් එකට සකසා ගන්න මේ විදිහට හැකියාව පවතිනවා. ජොබ් කැටගරි එක තුළට ගියාම ඔයාට ඇඩ්වාන්ස් ෆිල්ටර් ඔප්ෂන්ස් බලා ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් ෆිල්ටර් ඔප්ෂන්ස් මගින් ඔයා හොයන ජොබ් එක ලොකේෂන් වයිස්, ජොබ් ටයිප් වයිස්, ප්‍රයිවට් ජොබ්ස්, ගවර්න්මන්ට් ජොබ් සහ එක්ස්පීරියන්ස් ලෙවල් වයිස් ෆිල්ටර් කර ගැනීමේ හැකියාව තියෙනවා. තවද මෙතනින් ජොබ් ටැබ් එක ඔයාට කොලැප්ස් කර ගැනීමටත් එක්ස්පෑන්ඩ් කිරීමටත් හැකියාව තියෙනවා. මේ බටන් එක මගින් ජොබ් වේකන්සි ඕඩර් එක ලේටස්ට්, ඇල්ෆබෙටිකල් සහ ජොබ් එක්ස්පයරි යන ඕඩර් එකට සකසා ගැනීමේ හැකියාව තියෙනවා. දකුණු පස පහළ කෙළවරේ ඇති කැටගරි ස්විච් බටන් එක මගින් ඔබට හෝම් පේජ් එකට නොයාම කැටගරි ස්විච් කර ගැනීමේ හැකියාව දැන් පවතිනවා. වේකන්සි ටැබ් එක වම් පසට ස්වයිප් කිරීම මගින් වේකන්සි එක ෆේවරිට් ලිස්ට් එකට ඇඩ් කිරීමටත් වේකන්සි එක ෂෙයා කිරීමටත් හැකියාව ලබා දී තිබෙනවා. ඔයා ෆේවරිට් ලිස්ට් එකට ඇඩ් කරපු සෑම වේකන්සි එකක්ම මේන් මෙනු එක යටින් තියෙන ෆේවරිට් අයිකන් එක ක්ලික් කළාම බලා ගන්න පුළුවන්. වේකන්සි view එක වම් පසට ස්වයිප් කිරීම මගින් ඊළඟට ඇති වේකන්සි එකත්, දකුණු පසට ස්වයිප් කිරීම මගින් ඊට පෙර තිබූ වේකන්සි එකත් ස්විච් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන වේකන්සි එක view කළාම එහි පහළින් නැති ඇප්ලයි via ඊමේල් බටන් එක ක්ලික් කිරීම මගින් ක්ෂණිකව ඔබේ විස්තර ඇතුළත් කොට ඇප්ලයි කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. මේන් මෙනු එකේ පහතින් නැති කන්ටැක්ට් බටන් එක මගින් ඔබට අප හා සම්බන්ධ වී හැකි සියලු දුරකථන අංක ඊමේල් ලිපියෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා.